මට පහුගිය දිනයක මම පන්තියකදී කරපු කතාවක් එක්ක මේ පිටිපස්සේ ඉන්න මගේ YouTube එක කරන පුතාලගේ ආශ්‍රිතවම දරුවෙක් කියලා මම විශ්වාස කරන දරුවෙක් මැසේජ් එකක් එවනවා. එයා වැරදි වටහා ගැනීමක් එක්ක තරහෙන් මට මැසේජ් එකක් දානවා කියලා මට හිතෙනවා. සර් නම අහන්න එපා මගේ. මම සර් එක කතා කරන්නේ කලකිරීමෙන්. සර් පන්තියක මට හින්ට් එකක් ගහලා තියෙනවා. මං අහුවා ඇයි මොකක්ද? මට කවුද කියලා වැදගත් නෑ මොකක්ද? සර් කියලා තියෙනවා සමහර දේවල් සිහිය නැති වුණොත් ආදර කතන්දරවල සමහර තැන්වල යාළුවොත් එක්ක ඕනවට වඩා පැටලෙන්න ගියොත් දොස්සරලා වෙන්න හිටපු උන් කොන්දොස්සරලා වෙනවා කියලා. මං කිව්වා. ඉතින් ඒක කියලා තියෙන්නේ මට. මම නිකන් කියපු වචනයක් විතරයි අපේ හාමුදුරුවනේ. නිකන් කියපු වචනයක්. ඒක කියලා තියෙන්නේ මට. මං අහුවයි ඔයාට කියන්නේ කොහොමද? නෑ මං කොන්දොස්තර කෙනෙක්. අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් ඇවිල්ලා මට කිව්වා අන්න ඔයාට සර් බැන්න කියලා. දැන් ඊට පස්සේ මෙයා තරහ නිවෙනවා ටිකක් මාත් එක්ක කතා කරනකොට කතා කළා මෙයා කියනවා සර් මම පොඩි කාලේ පන්තියේ පළවෙනියා. මම තරම් ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් අපේ පන්තියේ හිටියේ නෑ. ගෙදර මොන ප්‍රශ්න තිබුණත් ආර්ථික ප්‍රශ්න තිබුණත් මට ගමේ මිනිස්සු ආදරේ, නෑදෑයෝ ආදරේ, ඉස්කෝලේ ගුරුවරු ආදරේ, හැමෝම ආදරේ. පුංචි කාලේ ගුරු දෙගුරු රැස්වීම් තියුවහම මං ඉස්සරහට ගෙනල්ලා මගේ ඔළුව අත ගාලා ටීචර්ලා මට කතා කළේ. මං ඒ ඉස්කෝලේ ශිෂ්‍යත්ව පාස් වුණා. ශිෂ්‍යත්ව පාස් වෙලා මං යනවා ගාල්ලෙට. ගාල්ලට ගියහම මට හිතට පොඩි අඩුවක් දැනෙනවා. ටික ටික ලොකු පන්ති වලට යද්දී පොඩි අඩුවක් දැනෙනවා. ඒ පොඩි අඩුව තමයි මට අනිත් අයත් එක්ක පෑහෙන්න බෑ වගේ දැනෙනවා. මං ඒ වගේ තැන්වලදී මම යාළුවොත් එක්ක අරහෙ මෙහෙ යන්න ගන්නවා. යාළුවොත් එක්ක පිස්සු නටන්න ගන්නවා. ගෑනු ළමයි හම්බුනහම ගෑනු ළමයින්ගේ පස්සේ යනවා. මම සර්ගේ පන්තියටත් එක දවසක් ඇවිල්ලා තියෙනවා ඒ කෙල්ලෙක්ගේ පස්සේ. ඒ වෙලාවේ එදා සර් මොනවා හරි දැනගෙන වගේ මට ඒ වෙලාවේ හින්ට් එකක් ගැහුවා. මට ඒ වෙලාවේ සර් එක තරහ හිතුණා. මං ගියා යන්න. මං ඊට පස්සේ ආවේ නෑ. මං ඇහුවා ඒ ගෑනු ළමයා ආවේ නැද්ද? නෑ ගෑනු ළමයා ආවා. මං ආවේ නෑ. මං ඇහුවා ඉතින් ඒ ගෑනු ළමයා එපා වුණාද? නෑ. මට වෙන සම්බන්ධයක් හැදුනා. මං ඒකත් එක්ක ගියා. එයත් එක්ක ගියා. එයත් එක්ක ජීවිතේ පටන් ගත්තා. මං එයත් එක්ක නොකරපු දෙයක් නෑ. හැමදේම කළා. එයා මට වඩා ටිකක් වැඩිමහලු කාන්තාවක්. එයත් එක්ක ජීවිතයක් පටන් ගත්තා. ඒක නිසා මට හැමදේම නැති වෙන්න ගත්තත් එයා ඉන්නවනේ කියන හැඟීම තිබුණා. මං ඇහුවා දැන් කෝ එයා? නෑ සර් මට වැරදුනා. එක දවසක් මං යාළුවොත් එක්කයි හිටියේ. ගාල්ලේ හෝලුවාගොඩ පාක් එකට ගියා. ඒ යනකොටත් මම හිටියේ. ටිකක් යාළුවොත් එක්ක යන ගමන් බීලයි හිටියේ. ඉතින් ඉස්කෝලේ කාලෙමයි බීලයි හිටියේ. බීලා ඉන්න වෙලාවේ ඇවිදගෙන යනකොට එයා වෙන පිරිමි කෙනෙක් එක්ක ඉන්නවා හෝලුවාගොඩ පාක් එකේ. එයාගේ මම එතෙන්ට යනවා දැක්කහම ඒගොල්ලෝ නැගිටලා වාහනේ ළඟට ගියා. වාහනේ ළඟට ගියාම මං ගිහිල්ලා කතා කරාම බීගත්ත පිස්සෙක් කියලා එයා අර මනුස්සයාට කියලා එයත් එක්ක ආපු පිරිමි කෙනාට කියලා ඒකට ගොඩ වුණා. පස්සේ තමයි මන් දන්නේ එයා ඒ විවාහ වෙච්ච කෙනෙක්. එයා විවාහ වෙලා එයා පිටරටක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මට එතන ඉඳලා සර් සේරම එපා වුණා. මං ඒ වෙලාවේදී මං ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා. මට හැමදේම නැති වුණා කියලා දැනුණා. ඊට පස්සේ මං හිටියේ යාළුවොත් එක්ක. සර්ගේ පන්ති ආපු සර්ලාද ගොඩක් සලකන සර්ලාද ඔළුව අත ගන්න සමහර ළමයින්ට මම තමයි උන් හවුස් මේට් වල දිනද්දී අපි තමයි ස්ටේජ් ගැහුවේ. උන් ඉස්කෝලේ
උත්සවවල දිනක්දී අපි තමයි මේ හැම වැඩක්ම ඒකට දැන් ඔහු එක සංගීත භාණ්ඩයක් ප්ලේ කරනවා. උන් දිනක්දී අපි තමයි මම තමයි গিitar ගැහුවේ උන්ට උන්ගේ දිනුමට සංගීතය සැපයුවේ අපි. සර් හොඳයි කියන අයට මම ඇති වෙන්න යාළුවන්ට එක එක දේවල් කසිප්පු ගෙනල්ලා දීලා තියෙනවා, එක එක දේවල් ගෙනල්ලා දීලා තියෙනවා. අන්තිමේ සර් උන් දොස්තරලා වුණා, මං කොන්දොස්තර කෙනෙක් වුණා, මට වැරදුනා. හැබැයි මං ජීවිතේ දිනලා දවසක සර්ලා ඉස්සරහට ඇවිල්ලා කියනවා කියලා ඔහු එක දිගට කියාගෙන යනවා. පුතේ සිහිය නැති වුණාම රජෙක් වුණත් පිස්සෙක් වෙනවා. ඒක නිසා දොස්තරලා වෙන්න හිටපු අය කොන්දොස්තරලා කරලා නවතින්නේ, ඉංජිනේරුවෝ වෙන්න හිටපු අය අත්වැඩ දෙන මෙහෙකරුවන් බවට පත් කරලා නවතින්නේ සිහිය නැති වෙන එක. ඒ නිසා මේ ටිකේ ඔබට නැති වෙන්න දේවල් ගොඩයි. ඒ නිසා සිහියෙන් කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් සුදේශ් මහත්තයා දිහාවට හැරෙනවා.